මට නම් ඇඬුණා. ඇත්තටම කියනවා නම් මට නම් ඇඬුණා. මොකද මගේ තාත්තාද ජීවිතුන් අතර නැහැ. නමුත් තාත්තා කෙනෙක් පුතේ තාත්තා කෙනෙක්ගේ වටිනාකම දැනෙන්න තාත්තා කෙනෙක් නැති වෙන්නම ඕනේ පුතේ. තාත්තා කෙනෙක් ජීවිතුන් අතර ඉන්නකම් තාත්තගේ අද දැනෙන ඒ අඩුපාඩුව තාත්තා කෙනෙක් ඉන්නකම් දැනෙන්නේ නැහැ පුතේ. ඒක අද මට ඔයාලට හැමෝටම තියෙන ඒ දෙයක්. පුතේ මං ඒ පොත ඉගෙන ගන්නකොට පොත කියවනකොට මං එදා හිතාගත්තා ඊළඟ පන්තියේදී ඒ ගැන ඒ සම්බන්ධව ඔයාලත් එක්කත් මේ දැනුම බෙදා ගන්න ඕනේ. මේ කතාවක කියන්න ඕනේ කියලා. පුතේ කතාව මොකද්ද කිව්වනම් යුරෝපීය රටක සිද්ධ වෙච්ච සිදුවීමක්. පුතේ පවුලක ඉපදෙනවා පිරිමි දරුවෙක්. ඒ දරුවා ඉපදිලා ටික කාලයක් කියන්නේ වසර ගාණක් ගියාට පස්සේ ඒ ළමයාට යමක්කමක් තේරෙන කාලෙදී ඒ ළමයාගේ හැම අවුරුද්දෙම උපන්දිනේට ඒ පුතා ගිහිල්ලා තාත්තගෙන් අහනවා පුතේ තාත්තේ මේ උපන්දිනේට තාත්තා මට දෙන ත්‍යාග මොකද්ද? ඒ හැම අවුරුද්දෙමදී තාත්තා පුතාට දෙන උත්තරේ පුතේ ළමයි පුතේ මම ඔයාගේ 18 වෙනි උපන්දිනේට වටිනාම තෑග්ගක් දෙනවා. මෙහෙම කාලයක් ගත වෙලා යනවා මේ පුතාගේ 17 වෙනි උපන්දිනේ 17 වෙනි අවුරුද්දේ පුතා හදිස්සියෙම රෝගාතුර වෙනවා. ලෙඩ වෙලා පුතා හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙනවා. ඒ පරිේශන වලින් වෛද්‍යවරයා කියන්නේ මේ පුතා ඇවිල්ලා පුතාගේ හදවතේ සිදුරක් තියෙනවා. මේ ළමයා ජීවත් වෙන්නේ මාස 3ක් හෝ 4ක්. මේ ළමයා කැමති ඕනම දෙයක් මේ ළමයාට කන්න දෙන්න. අපි කියනවානේ සාමාන්‍ය කවුරු හරි ලෙඩෙක් වෙලා ඔය මේ දවස් ගාණක් මාස ගාණක් සති ගාණක් තමයි ජීවත් වෙන්නේ කියලා කියනකොට හැම වෛද්‍යවරයාම ડોක්ටර් කෙනෙක්ම කියන්නේ කැමති දෙයක් කන්න දෙන්න, හොඳින් බලා ගන්න, වෙන ඉතින් කරන්න දෙයක් නැහැ කියන එක තමයි හැම වෛද්‍යවරයාම ડોක්ටර් කෙනෙක්ම කියන්නේ. ඒ වගේම කියනවා මේ ළමයා මේ පුතා ජීවත් වෙන්නේ මාස 3ක් හෝ 4ක්. කැමති දෙයක්, මෙයාගේ ආස දෙයක්, කැමති දෙයක් මෙයාට දීලා සන්තෝෂෙන් තියාගන්න කියලා. එතකොට පුතා තාත්තගෙන් අහනවා තාත්තේ මං ජීවත් වෙන තව ටික දවසයි. දැන්වත් මට මේ උපන්දින තෑග්ග දෙන්නකෝ කියලා. තමයි එතකොටත් ඒ තාත්තා කියන්නේ පුතේ ඔයාගේ 18 වෙනි උපන්දිනේට තාත්තා කියපු ඒ තෑග්ග ඔයාට අනිවාර්යෙන් දෙනවමයි. තාත්තා